ඒ වගකීම රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේකට කැමති කරගන්න එක මගේ වගකීම. දැන් අපි දෙන්න මේ ප්‍රශ්නේ විසඳගෙන මේ දැන් අද මේක හිතා ගන්නකෝ මේක ඇත්තටම නඩුවකට එහා ගියපු යම්කිසි අනාගත මේ එක්සත් ජාතික එකම කඳවුරේ කට්ටිය නැවත එක්කහුවීමේ පටන් ගැනීම කියලා හිතා ගන්න පුළුවන් ඕනනම් ජනතාවට. මෙහෙමනේ රනිල් කියලා කෑ ගහපු අවස්ථාවේ අපි අරගලයත් එක්ක හිටියේ අපි දැනගෙන හිටියේ නෑනේ අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත එතුමා මේක ගොඩදායි කියලා. ඒතර අපිට ලොකු එතුමා ගැන කිසිම විශ්වාසයක් තිබ්බේ නෑ. අද අපිට විතරක් නෙවෙයි එතුමාට කෑ ගහපු හැම කෙනාටම එතුමා පිළිබඳ නැවතත් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. දැන් අපි දෙන්න කල්පනා කරන්නේ මේ ඊළඟට අනුර කියලා මතුමාවත් ඇදගෙන ගිහිල්ලා කෑ ගහන්න තමයි මගේ ඊළඟ අදහස තියෙන්නේ. ඒක තමයි මම අපි හොයාගන්න ඕනේ නේද? මේ තැන කොහෙද කියලා අපි හොයාගෙන මොකද ඉන්න තැනක් මේ ගෙයක් දොරක් එහෙම තියෙන මිනිස්සු නෙවෙයි නේ ඉතින්. හරියට ඒකයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සිද්ධියේදී ඇත්තරම සිද්ධිය වුණ වෙලාවෙ ඉඳන් මේ සිද්ධිය විකෘති කරන සිද්ධියක් කියන එක දැනන් හිටිය පිරිසක් මාවටේ හිටියා. ඉතින් මම ඒ සියලු දෙනා මාව විශ්වාස කරු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ ඇත්තටම දෙකම ඒ කියන්නේ මොකද අධිකරණය අනුව අපේ නීති කටයුත්ත අපි මේ නඩුව අවසන් කරන්න මම තමයි පැමිණිල්ල ඉදිරිපත් කරේ. මගේ මට පක්ෂපාතීව නඩු තීන්දුව දෙන්නත් ඒක තමයි තීන්දුව උනේ. ඒ අනුව මා ස්තුතිවන්ත වෙනවා මෙතුමියට. මෙතුමිය යථා තත්ත්වය අවබෝධ කරගෙන අද වෙනකොට මට කරපු නින්දා පහස සියල්ලනුවෙන් එතුමිය කනගාටුවත් ඒ සමතේකපත් කරගන්න අවස්ථාව ලබා ගත්ත එක ගැන. ඔව්. ඔක නීතිඥ මහත්වරුන්ගෙන් හරියටම අහගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මින් ඉදිරියට විශේෂයෙන් මේ මොහොතේ මතක් කරන්න අපි පක්ෂ දෙකක එක්සත් ජාතික පක්ෂය සහ සජබේ කණ්ඩායම් නියෝජනය කරන්නේ. මේ අවස්ථාව මේක එක අවස්ථාවක් කරගන්න අපි දිගින් දිගටම හඬ නගා සිටියා පරණ UNP සියලු දෙනාම එකතු වෙන්න ඕන කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාව මේ එක්සත් ජාතික පක්ෂයේ සජබෙයි එකතු වීමේ මුල් පියවරක් හැටියට අපි දෙදෙනා සනිටුහන් කරන මේ වෙලාවේ එින්දා සියලු වාද ભેද පැත්තකට තියලා අපි පහළ ඉන්න සියලුම පක්ෂ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා සජබය එක්සත් ජාතික පක්ෂය එකතු වෙන්න කියලා. ඒ කියන්නේ මේ උර පස්සෙන් දැන් සජබේ UNP එකට එකතු වෙන්න පුළුවන්. ඔව් දැන් මේක හොඳ පූර්වාදර්ශයක් ගන්න පුළුවන් නේ. ඉතින් දැන් ප්‍රශ්න විසඳගෙන අපි අතර තිබුණ නොහොඳ නොහොක්කාඩු නැති කරගෙන පරණ ගෙදරට ඔක්කොටම එකතු වෙන්න පුළුවන්. ඒක තමයි මගේ එදා ඉඳන් තියුණ ප්‍රාර්ථනේ. අපි නායකයෝ දෙන්නව ඒ තැනට තල්ලු කරනවා. ඒක තමයි අපේ ඊළඟ ව්‍යාපෘති. ඒකේ මමත් හිරුනිකා මැතිණියත් අපි දෙන්න ඒ සඳහා නායකත්වය ගන්නවා ඉදිරියට. මම නම් හිතන්නේ හිරුනිකා මැඩම් මේ කියලා UNP. නේ අපි කියන්නේ නේ UNP අපි කියන්නේ මේ දෙක එකතු වෙන්න කියලානේ. ඒ එකතු වෙන එකේ ව්‍යුහය හදන එක තවම කල් වැඩි. ඒක UNP එකද සජබේද කියන්නේ. මේ දෙක එකතු වෙලා එක සන්දානයකට එන්න පුළුවන්. ඉතින් ඒකට එතුමිය එකඟයි කියලා මම දන්නවා. එකඟයි නේද? ඔව් ඉතින් දැන් මෙතුමාගේ වගේම මේ සිද්ධිය අරමුණු කරගෙන වෙනත් විපක්ෂ කණ්ඩායම් අපිට දිගින් දිගටම මඩ ගැහුවා. ඒ සියලු පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ යම් සිද්ධියක් සිදු පමණින් පෞද්ගලික ජීවිතවලට හානි කරන්න එපා. ඒක අත්දැකීමෙන් ලබාගත් පුද්ගලයෙකු හැටියට මම ඉල්ලා සිටිනවා ඉදිරියේදී රටේ සමාජයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා වන මේ අකටයුතුකම් මෙවැනි නින්දිත අපහාස කිරීම වලින් වැළකී සිටින්න කියලා සමස්ත ශ්‍රී ලාංකීය සමාජයෙන් ඉල්ලා සිටිනවා. මේක වැදගත් විශේෂයෙන් අලුත් දේශපාලන සංස්කෘතියකට රටේ යනකොට අපිට අවශ්‍ය වෙන දේශපාලනය ගැන කතා කරන්න පෞද්ගලික මඩ ගැසීම් නෙමෙයි.
බොහොම ස්තුතියි. ජයග්‍රහණයේ සමගම 17 වෙනි සමගම අවස්ථාවේදී මේ මල් විරංශ මහතාට ඇතෙත් යන්න දුන්නේ නැහැ රජේ රටේ පොදු ජනතාවට ඇතෙත්. මේ සම්බන්ධයෙන් ඇතර මගේ මතේ මම හැමදාම විශ්වවිද්‍යාල ජීවිතේ ඉඳන් හිටපු මතේ තමයි. මේ මතේ උනේ වර්ගවාදය ත්‍රස්තවාදයට එරෙහි වෙන්න ඕන. ඒ වගේම ජාතිවාදය පිටු දකින්න ඕන කියන එක. ඒ ජාතිවාදය කියන එක අපි සිංහල ජාතිවාදීන්, දමිළ ජාතිවාදීන්, මුස්ලිම් ජාතිවාදීන් මේ සියලුම ජාතිවාදීන් පිටු දැකිය යුතුයි කියන මතේ ඉන්නේ. ඒ නිසා රටක් හැටියට අපිට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපි දුක් විඳ හැටි මේ යුද්ධය නිසා මේ ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා මේක ජාතීන් අතර ප්‍රශ්නයක් නෙමෙයි මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් තිබුණේ ඒ නිසා මතක් කරන්න ඕන මේක පාවිච්චි කරලා නැවත ජාතීන් අතර අවුලවන්න උත්සාහ කරන සිංහල සමාජයනුත් දමිළ සමාජයනුත් අනිත් මුස්ලිම් ඕනෑම සමාජයක මේ සඳහා ක්‍රියා කරනගෙන් ඉල්ලා සිටිනවා අපි අවුරුදු 30 35ක් බැටකාවු ප්‍රශ්නය නැවත වෙනත් ආකාරයකින් ගේන්න එපා කියලා. ඒ යටතේ ගත්තාම විශේෂයෙන් රණවිරුව ගැන කතා කරන්න ඒ සඳහා ඒ විශේෂයෙන් ශ්‍රී ලාංකේය ජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම මේ යුද්ධයෙන් බැටකාපු අපි දැක්කා සාමාන්‍යයෙන් සිවිල් දෙමළ ජනතාවත් යුද්ධයෙන් බැටකෑවා. ඒතකොට ඔවුන්ගේ ජීවිත හානි වෙච්ච දේවල් ගැන උන්ට සිහි කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි ත්‍රස්තවාදියෙක් වුණාට අම්මට එයාගේ පුතා. ඉතින් ඒ වගේ අයටත් අයිතියක් තියෙනවා. සැමටම අයිතියක් තියෙනවා මේ සම්බන්ධයෙන් සැමරුම කරන්න. අපිට අයිතියක් තියෙනවා අපේ රණවිරුව ගැන කතා කරන්න. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියලු දෙනාටම සමානව අයිතිවාසිකම සියලු තැනකදී ලබා දිය යුතුයි. ඒ සඳහා වැළැක්වීම කිරීම ඇත්තරම සිදු විය යුතු නැහැ. ඒ සඳහා අවස්ථාව හැමෝටම ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි සාමාන්‍යයෙන් පුද්ගලයෝ හැටියට විශේෂයෙන් ඒ තම තමන්ගේ කණ්ඩායම් හැටියට කරනවා විශේෂ පක්ෂයක් හැටියට මම දැනුවත් වුණේ නැහැ මේකක් කරනවා. නමුත් අපි ආණ්ඩු ඉන්න කාලේ අනිවාර්යෙන් කරනවා. ඉතින් ඒ වගේම මම දකින්නේ පුද්ගලිකව දැන් මගේ හිතවතුන් ගොඩක් දෙනෙක් මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නවා මාත් එක්ක හිටිය මගේ සහෝදරවරු ගුණක් දෙනේ හමුදාවේ රණවිරුව හැටියට දීපිදුවා. ඇත්තටම අද උදේ ආනන්ද විද්‍යාලයේ රණවිරු සමරුව තිබුණා මට යන්න බැරි වුණා උසාවියට ආපු නිසා. ඉතින් ඒ වගේ ආදී වශයෙන් අපි පෞද්ගලික මට්ටමෙන් අපි හැමෝම මේක සමරනවා. ඒක තමයි වෙන්නේ.